ආයුබෝවන් සිංහල විචාර අපගේ YouTube චැනලේ සඳහා ඔබව සාදරයෙන් පිළිගන්නවා. තවත් මෙවැනි අධ්‍යාපනික වීඩියෝ නැරඹීමට අපගේ YouTube චැනලය දැන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. කෑරගලය වැජබීමේ ලෙසින් සිට විචාරය අංක 2. කෑරගලය වැජබීමේ ලෙසින් සිට පාඩමේ එන පරිසර වර්ණනාවේ විචිත්‍රත්වය අගයන්න. කෝට්ටේ සාහිත්‍ය යුගයට අයත් හංස සංදේශය සයවන පරාක්‍රම බාහු රජු දවස වේදාගම මෛත්‍රී මාහිමි විසින් රචනා කොට ඇත. හංසයෙකු දූතයක් කරගෙන පණිවිඩය යවන බැවින් මෙයට හංස සංදේශය යන නම ලැබුණි. මෙම සංදේශය රචනා කිරීමේ අරමුණ වූයේ කෑරගල වනරතන හිමියන් ලවා පිරිත් කියා සිරිපැර කුම්බා රජුහට සෙත් සිරි පැතීම විය. හංස සංදේශයේ දූතයා පැමිණෙන පරිසරයේ විචිත්‍රත්වය කෑරගල වැනුම තුල අව්‍යාජ ලෙස නිර්මාණය කොට ඇත. ස්වභාව සෞන්දර්යයෙන් ඉතා ඉහළ කෑරගල ගම්පියස දූතයාගේ සිතෙහි සතුට වඩවාලයි. චමත්කාර ජනක පරිසරයක් චිත්‍රණය කරන කෑරගල වැනුම මෙලෙසින් විමසා බලමු. සාරඵලයේ අමදඹ රමද වල්පිට මීර ජලයේ ඇලදොල කඳු පිටින් බට නෑරලොලය වඩවන දුටු දනන්හට කෑරගලය වැජබෙයි මේ ලෙසින් සිට. සරුසාරවත් පළවරින් බරව සැදුණු අඹ ජම්බු හා කෙසෙල් වලින් පිරුණු වනමින් උස්කඳු මුදුන් වලින් ගලා බසින නිල්ල පිරුණු ඇලදොල ආදියෙන් ගහන කෑරගල ගම්පියස දකින ජනයාගේ සිත් තුළ බොහෝ ආශාව ප්‍රිය උපද්දවයි. මෙහිදී කතු හිමියන් පරිසර වර්ණනාව වඩවාලීමට අඹ දඹ රඹද යනුවෙන් පළතුරු 3ක් අනුප්‍රාසාත්මකව යෙදීම ඉතා පූර්වය. මීර ජලය යනුවෙන් කතු හිමියන් ජලය සඳහා යෙදූ විශේෂණයද ඉතා විශේෂය. ඉතා අලංකාරවත් ලෙස පබදින හංස සංදේශය තුළ මෙලෙසින් පරිසරය හරි අපූර්වට වර්ණනාවට ලක්කොට ඇත. පැසෙයි නිබද සුවදැල් කෙත් වත්තවට ඇසෙයි ළමා වසු පැටියන් හඬතුරට දිසෙයි වෙහෙර එහි සුර විමනක් එසට රසෙයි යමා රසමය ඒ පියස දුට. කෑරගල පරිසරයෙන් විචිත්‍රත්ව කතු හිමියන් තව දුරටත් ප්‍රකාශ කරන්නේ මෙසේය. බැලූ බැලූ අත පෙනෙන සුවදැල් වී පැසුණු කෙත් වතු වලට ඈතින් වසු පැටියන්ගේ නාදයේද ඇසෙන අතර ඈතදීම දිස්වන විහාරය දිව්‍ය විමානයක් ලෙස පෙනෙයි. පරිසරයේ විචිත්‍රත්වයේ කොතරම් දෙයයි කිවහොත් කතු හිමියන් පවසන පරිදි මේ පරිසරයේ විචිත්‍රත්වය දකින විට සිතට ඇතිවන්නේ අමෘත රසයකි. නිබද පැසී ඵල ලබ දෙන මිහිරඹය සුවඳ විහිද සිටි විලකුන් කැන් රඹය නොමද තැනින් තැන වලුබර වන රඹය එමෙද වේර දිලි දුරලන සසර බය. පැසී ඵලබර වූ මිහිරි අඹවලු එල්ලී තිබෙන දසන්තයේ සුවඳ විහිදුවාලමින් ඇති ඉදුණු කෙසෙල් ඇති අඬුවකින් තොරව වලු පිටින් සෑම තැනම වල් කෙසෙල් ඇති මෙම කෑරගල ප්‍රදේශය මධ්‍යයේ සංසාර බිය දුරු කරන කෑරගල විහාරය බබලන්නේ යනුවෙන් හිමියන් තව දුරටත් කෑරගල පරිසරයේ විචිත්‍රත්වය වර්ණනා කරයි. නොයෙක් තැනම පිපිමල් පිරුණු පොකුණුය ගියක් කනම සැදැහෙන් දෙවන දකුණුය සුදක් ලෙස තිබෙයි මලු මං හැරකුණුය සියක් අය කිරිති වැද පුද පැදකුණුය. ස්වභාව පරිසරයේ කොතරම් විචිත්‍රවත් වුවද එහි පැවැත්ම බොහෝ තැන්හි මිනිසා විනාශ කරයි. නමුත් කතු හිමියන් වර්ණනා කරන පරිදි කෑරගල අවට පොකුණුවල මල් පිපිලා තිබෙයි. සෑම නිවසක්ම දන් දෙන දනට පිනට බර සැදැහැවතුන් ජීවත් වෙයි. මගතොට පිරිසිදුව තබාගනී. කෑරගලේ වෙසෙන ජනතාවගේද හිත් සුන්දර බව මේ අනුව පෙනී යයි. සුන්දර මිනිසුන් වෙසෙන විචිත්‍රවත් කෑරගල පරිසරය කතු හිමියන් වර්ණනා කර ඇත්තේ මේ අයුරිනි. ඉදිරිපත් කිරීම දසුනී මහවත්ත. තවත් මෙවැනි වීඩියෝ පටයකින් හමු වෙමු. අපගේ චැනලය නැරඹීම වෙනුවෙන් ඔබට ස්තුතියි.